අද අපි බලන්න යන්නේ කොහොමද හරියටම මේ Photoshop එකෙන් අපි ඇල්බම් ලේඅවුට් එකක් හදාගන්න කියලා. අපි මුලින්ම Photoshop ඕපන් කරගමු. ඊට පස්සේ අපිට පුළුවන් new document එකකට යන්න. file new. එතකොට මෙතනදී අපිට පුළුවන් මේකට නමක් දෙන්න. අපි test කියලා දෙමු. මෙතන තියෙන අපිට අවශ්‍ය කරන sizes ටික අපි මෙතනින් තෝරගන්නවා inches. අපිට තව sizes ගොඩක් තියෙනවා. නමුත් අපි inches වලින් හදන නිසා අපි inches කියලා තෝරගන්නවා. එතකොට අපේ page එකේ දිග කොච්චරක් ඕනද? එතකොට අපි sample එක විතර ගමු 10:24 album page එකක් කියලා. එතකොට අපි මෙතනට අපි 24 දෙනවා මෙතනට. අපිට උස 10. අපිට මේක ඕන උස 7ටද එහෙම නැත්නම් හරස් 7ටද. ඒත් අපිට 10:24 album page එකක් අපි ගොඩක් වෙලාට යන්නේ හරස් 7ට. ඒත් අපි හරස් 7 select කරනවා. අපිට අඟලට ඕන resolution ප්‍රමාණය සාමාන්‍යයෙන් printing වලදී අපි 300ක් පාවිච්චි කරනවා. අපි නිසා මෙතනට 300 දෙනවා. මෙතනත් වෙනස් කරන්න දේවල් තියෙනවා. අපි අඟලට pixel අඟලට බලනවාද එහෙම නැත්නම් pixel centimeter බලනවා. අපි පාවිච්චි කරන්නේ අඟලට. එතකොට අපිට ඕන color mode එක මොකක්ද? අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ RGB colors. අපි නිසා RGB තියෙනවා. අපි 8 bit වලින් තමයි හදන්නේ. අපිට අවශ්‍ය කරන්නේ white background එකක්. ඒ නිසා අපි ඒක එහෙම තියනවා. අපි මේ settings මුකුත් දැනට මාරු කරන්න යන්නේ. අපි create කරනවා. හරි. අපිට දැන් මෙතන 10:24 album page එකක් create වෙලා තියෙනවා. ඒකට අපි මුලින්ම කරන්න ඕන මම මෙතනට rule එක add කරගත්තා. rule එක අපිට අනිවාර්යයි. ඒක මෙතන ටික් කරලා rule එක අපිට අවශ්‍ය කරන්නේ inches වලින් අපි නිසා අපි ඒක inches කරගන්නවා. මුලින්ම මේකට guideline ටිකක් දාගන්න ඕන. album page එක නැමෙන්නේ කොතනින්ද කියලා බලන්න. අපිට පුළුවන් මෙහෙම මේ line එක ඇදලා අරගෙන අපි 10:24 එකක් හැදුවේ. අපි හරියමද line එකක් දාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන මේකේ වටේට safe margin එකක් දාගන්න ඕන. එතකොට අපිට safe margin එකක් දාගන්න අපි lines ටිකක් තමයි දාගන්නේ. අපි යනවා guide new guide layout. හරි. මෙතනදී ඔයගොල්ලන්ට හදාන්න පුළුවන් preset tag විතරක් හදාගන්න පුළුවන්. මේක හැමතිස්සෙම පාවිච්චි කරනවා නම් අපිට රූල වැටෙන්න ඕන කලර් එක මෙතනින් හදන්න පුළුවන්. මෙතනින් සිලෙක්ට් කරලා ඊට පස්සේ අපිට හරස් 7ට එක ඉරකුයි උස 7ට එක ඉරකුයි එහෙම තමයි වැටෙන්නේ. ඒකට අපි මෙතන එක දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ සමහරලාට මේ ටික් එක වැටලා නැති වෙන්න පුළුවන්. එහෙනම් මෙතන ටික් එක දාගන්න. එතකොට අපිට මේකේ ඕන කොයි size එකකටද අපි ඉරක් දාගන්නවා 0.25. එතකොට අපිට හැම පැත්තටම මේ විදිහට ඕන. ඒක නිසා අපි හැම පැත්තටම 0.25 ගාන දාගන්නවා. හරි. දැන් එතකොට ඔයගොල්ලන්ට මේක ඕකේ කරාම පේනවා guidelines ටිකක් වැටලා තියෙනවා. guidelines ටික දාන්න හේතුව මම පැහැදිලි කරන්නම් අවසානයේදී. හරි. දැන් අපිට මේකට පින්තූරයක් ඇඩ් කරගන්න ඕන. අපිට පින්තූරයක් ඇඩ් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. අපිට මෙතන ගිහිල්ලා open ගිහිල්ලා අපිට pitch එක තියෙන තැන මෙහෙම select කරලා අපිට මෙහෙම pitch එකක් ඇඩ් කරගන්න පුළුවන්. අපිට pitch එක මේකේ open වෙනවා. මේ විදිහට pitch එක open වුණා. හැබැයි අපිට pitch එක open වුණේ වෙනම එළිය. වෙනම window එකක එළිය. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේක control A select කරලා control C ගහලා අපිට පුළුවන් මෙතන මේක paste කරන්න.
දැන් අපේ ඉමේජ් එක අපේ ලේඅවුට් එකට ආවා. අපි මේක ස්කේල් කරගන්නවා අවශ්‍ය සයිස් එකට. අපි මේක මේ විදිහට තියාගමු දැනට. තියාගෙන අපි එන්ටර් කරමු. තව ක්‍රමයක් තමයි අපිට අවශ්‍ය තැනදී පින්තූරේ වෙනම තෝරගෙන අපිට ඒකත් අරන් එන්න පුළුවන් මෙතනට. අපි එහෙමත් එකක් අරන් එමු. අපි පින්තූරේ තියෙන පාත් එක තෝරගන්නවා. මෙහෙම පින්තූර ඇල්ල මේක දැන් ඇවිල්ලා මෙතනින් තියෙනවා. එතකොට අපිට ඉමේජ් එක අපි හදන ලේඅවුට් එකේ ප්‍රමාණයටම හැදෙනවා. හරි. අපි ඒකත් එන්ටර් කරා. මෙතන අපි දාපු ලේයර්ස් දෙක දෙවිදියකට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා. මේ අපි මුලින් දාපු ලේයර් එක මේ පැත්තේ තියෙන්නේ. එතකොට ඊළඟ දාපු එකේ පොඩි මාක් එකකුත් එක්ක ඒක පෙන්වලා තියෙනවා මෙතන. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේක ඉමේජ් එක ලොකු කරන්න. අපි ඉමේජ් එක මෙහෙම අල්ලලා ලොකු කරනවා. අපිට ටිකක් ඒක විශාල වෙන්න අවශ්‍යයි. අපි මෙහෙම ලොකු කරනවා. අපි එන්ටර් කරා. ඔයගොල්ලෝ වැඩ කරන් යනකොට සමහරට මේක 3-4 වතාවකට ඔයගොල්ලන්ට අවශ්‍ය වෙයි එඩිට් කරන්න. එතකොට අපිට හිතෙනවා මේක මේ අපි තව ටිකක් පොඩි කරනවා. හරි. අපි ආයෙත් පොඩි කරමු මේක. අපිට හිතෙනවා මේ වගේ කොටුවක් දාන්න. අපි ඒකත් එන්ටර් කරගත්තා. අපි වැඩ කරගෙන යනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා නෑ මේක අපි හිතුවට වඩා මේ ප්‍රමාණය හරිනේ. අපි මේක ආයි ටිකක් විශාල කරලා මෙන්න මේ වගේ දානවා අපේ ඇල්බම් පේජ් එකට. අපි ඒකත් එන්ටර් කරගන්නවා. මෙතනදී අපිට වෙන වරද තමයි අපි මේ ගත්ත ඉමේජ් එක අපි කීප වතාවක් සයිස් එක ලොකු පොඩි කරාම ඒ ඉමේජ් එකේ තියෙන රෙසොලූෂන් ප්‍රමාණය කැඩිලා මෙන්න මේ වගේ බොඳ වෙන ස්වරූපයක් වෙනවා. එතකොට මේකට පිළිතුර තමයි මේ ඉමේජ් එක අපි එහෙම කීප වතාවක් ලොකු පොඩි කරලා බලමු. ඒකට මොකද වෙන්නේ කියලා. මම මේකත් අර ඉදිරියටම ලොකු කරගන්නවා. අපි එන්ටර් කරනවා. අපි මේක ආයි කුඩා කරගන්නවා. හරි. අපි ඒකත් ආයි එන්ටර් කරනවා. දැන් අපි මේක ආයි විශාල කරගන්නවා. කලින් කේ ප්‍රමාණයටම අපි විශාල කරගමු. හරි. ඒක එන්ටර් කරනවා. දැන් අපි බලමු ඉමේජස් දෙකේ වෙනසක් තියෙනවා. හරි. මම මෙහෙම පෙන්නන්නම්. ලං කරලා පැහැදිලිව පේනවා කලින් ඉමේජ් එකට වඩා මේ ඉමේජ් එකේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපිට මොනවත් ඩීටේල්ස් සහ කිසිම දෙයක් ලොස්ට් වෙලා නැහැ. අපි නිතර කරන වරදක් තමයි මේක. එතකොට අපි ආයි අන්ඩු යමු. අපිට මේ සාමාන්‍යයෙන් අපිට normal layer එක මෙහෙම වැටලා අපිට මෙහෙම කොටුවක් මොකොත් නොතිබ්බොත් අපි මේක ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් විදිහට හදා ගන්නවා. අපි මෙතන තියෙනවා right click කරලා ගියාම ස්මාර්ට් ඔබ්ජෙක්ට් convert to smart object. අපි මේ විදිහට convert කරගෙන වැඩ කරොත් අපි කොච්චර size එක හැම කරත් අපේ image එකේ කිසිම දෙයක් අපිට නැති වෙන්නේ නැහැ, lost වෙන්නේ නැහැ. එතකොට මුලින්ම මතක තියාගන්න ඕන අපි image එකක් මෙතන දාපු ගමන් මේක ස්මාර්ට් ඔබ්ජෙක්ට් විදිහට හදා ගන්න. හරි. අපි වෙන image එකක් දාගමු. හරි. අපි මේක ගමු. මෙහෙම ඩ්‍රැග් කරලා අපි මෙතනට දාගත්තා. අපි එන්ටර් කරනවා. අපිට ඒක ඔටෝමැටිකලි ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි අය කරන තව වරදක් තමයි මෙන්න මේක. අපි ඩිසයින් එකේ කිසිම වෙලාවක මේ අපි මැද මාජින් එකක් තියාගත්ත අපේ ඇල්බම් එක නැමෙන්නේ මෙතනින් තමයි. අපි එතකොට අපි හදනකොට කවදාකවත් මෙන්න මේ විදිහට මේ මැද මාජින් එකට අපේ සම්බන්ධ කැපෙන කරන දේවල් දැන් අපි මෙතනට හැක් දැම්මොත්
මේ ඇහැ අනිවාර්යෙන් මැද්දෙන් නැමෙනවා. ඒක අපිට අපේ ඩිසයින් එකට බාධාවක්. ඒතර අපි ඩිසයින් කරනකොට දැනගන්න ඕන අනිවාර්යෙන් මේ වගේ වෙලාවට මෙන්න මේ වගේ තැන්වල අපේ ඉමේජ් එක තියාගන්න. එතකොට අපි වටේ ගයිඩ්ලයින්ස් ටිකක් දාගත්තා. බලමු මේ ගයිඩ්ලයින්ස් ටිකක් අපි දාගත්තේ කියලා. මේ ඉමේජ් එකක් අපිට අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ විශාල කරලා මෙන්න මේ වගේ එහෙම නැත්නම් මේ වගේ කෝනර් එකකට දාගන්න. අපිට හිතෙනවා මෙහෙම ලස්සනයි කියලා. එතකොට අපි මේ ෂේප් මාජින් එකක් තියාගත්තේ මේ විදිහට ඇල්බම් එකක් අනිවාර්යෙන් print වුණාට පස්සේ ඒක බයින්ඩ් වුණාට පස්සේ අනිවාර්යෙන් මේ වටෙන් යම් කිසි ප්‍රමාණයක් කැපෙනවා. එතකොට අපි මේ විදිහට ඉමේජ් එකක් මෙහෙම දාලා තිබ්බොත් අපි දන්නේ අපේ ඉමේජ් එකේ කොච්චරක් කැපෙයිද කියලා. අනිවාර්යෙන් මේ අයිනෙන් යම් කිසි ප්‍රමාණයක් අපේ ඉමේජ් එක අපිට අයින් වෙනවා. එතකොට අපි දැනගන්න ඕන ඇල්බම් එක හදනකොට මේ වගේ පොඩි මාජින් එකක් තියාගෙන මේ වගේ මාජින් එක ඇතුලේ අපේ ඉමේජ් එක මෙන්න මේ වගේ රඳව ගන්න. එතකොට අපි දන්නවා මේකේ මෙච්චර ස්පේස් එකක් තියෙනවා අපිට මේක කපලා දාන්න පුළුවන්. ඒතකොට අපේ ඉමේජ් එකට අපිට හානියක් වෙන්නේ නැහැ. හරි. අපි ඊට පස්සේ මේ විදිහට ඉමේජ් එක තියාගන්නවා. අපි මේ විදිහට තියාගත්ත අපි ඒක එන්ටර් කරා. අපිට පුළුවන් මේකත් මෙන්න මේ විදිහට තියාගන්න. අපි බෑග්ග්‍රවුන්ඩ් එකකට කලර් එකක් දාගමු. සිලෙක්ට් කරා අපිට පුළුවන් හයිඩ්‍රෝපෝ ටූල් එක අරගෙන මෙතන කලර් එක අරගෙන මේ විදිහට ඒක ෆිල් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඉමේජ් එක ටික් කරලා පොඩි මාස්ක් එකක් දාගෙන මේ විදිහට ඒක මක්ලයින් කරගන්න. සරල දේවල් ටිකක් කරේ. මට කියන්න ඕන වුණේ මේ මැද්ද එජ් වලට පින්තූර දාන්නත් එපා. මේ ෂේප් මාජින් එක ඇතුලේ එළියට පින්තූර දාන්නත් එපා. ෂේප් මාජින් එක ඇතුලේ වැඩ කරන්න කියන එකයි මට කියන්න ඕන වුණේ. අපි මේක මෙහෙම සේව් කරගමු. ෆයිල් ගිහිල්ලා අපිට පුළුවන් save as ගිහිල්ලා මේක ටිප් එකක් විදිහට සේව් කරන්න මේ විදිහට. තව කෙනෙකුට අලුත් දෙයක් ඉගෙන ගන්න වීඩියෝ එක ෂෙයා කරන්න අනිත් අයටත් බලන්න. ඉස්සරහට මේ වගේ අලුත් දේවල් දැනගන්න අපිත් එක්ක රැඳිලා ඉන්න. ඊළඟ වීඩියෝ එක ඔයාලට මොනවද ඕන කියලා අපිට කමෙන්ට් කරන් යන්න. අපි ඉස්සරහට ඒ පිළිබඳ ඔයගොල්ලන්ට දැනුවත් කරලා වීඩියෝ එකක් හදන්න.